හරි මචං උදේ පාන්දර මේ වහිනවා වැඩට යන වෙලාවේ මාරු නියමයි යා. ඉතින් මචං මේ ළඟදී දවසක වෙච්ච සිද්ධියක් මම ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. මම ඉතින් ගාමන්ටයි වැඩ කරන්නේ. එහෙනම් ඉතින් මම ඔයාලනේ මේ කොහොමද වැඩට ගියාට පස්සේ එදා මේ ගෑනු ළමයෙක් ඇවිල්ලා හිටියේ නෑ. මම මැෂින් ඔපරේටර් කෙනෙක් කියන්න බෑ ඉස්සර මේක. ගෑනු ළමයෙක් ඇවිල්ලා හිටියේ නෑ. හරි. ඉතින් ඒ තැනට මහන්න මාව දැම්මා. එයා වරුවෙන් ආවා. වරුවෙන් ආවට පස්සේ මේ එයා ඇවිල්ලා සුපර්වයිසර්ගෙන් ඇහුවා අක්කා රුපියල් 5000ක් නැද්ද? අම්මට හොඳටම අමාරුයි. මේ ප්‍රෙෂර් එක 300 ගානට වගේ නැගලා හයි ප්‍රෙෂර් මේ 5000ක් තියනවා නම් දෙන්න. මම පඩිය ගත්තට පස්සේ දෙන්නම් කියලා. ඉතින් ඒ සුපර්වයිසර් කිව්වා මේ නෑ කියලා. මම ඒක අහගෙන හිටියේ නෑ කියලා කිව්වා. කොහොම හරි ඊට පස්සේ මේ මගේ එහා පැත්තේ හිටපු අක්ක කෙනෙක් කිව්වා එහෙනම් HR එකේ මැනේජර්ගෙන් අහන්න එයා මොකක් හරි කරලා දෙයි කියලා. ඉතින් එයා ගිහිල්ලා HR මැනේජර්ගෙමුත් අහලා තිබ්බා. ඉතින් ගියා ඒ වෙලාවෙම ගිහිල්ලා ඉවරලා ඇහුවා. එයා ඇවිල්ලා කිව්වා 5000ක් නෑ 1000ක් වගේ නම් ලයින් කරලා දෙන්න පුළුවන් කියලා තමයි HR මැනේජරුත් කියලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මම ඉතින් විස්තර ටිකක් ඇහුවා. ඇහුවට පස්සේ කිව්වා මේ අම්මට හොඳට මාසිනියප නිසා තමයි 5000ක් ඉල්ලන්නේ. 7000ක් වගේ ගන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා. ඉතින් මල් ළඟ 7000ක් නෑ. මල් ළඟ 5000ක් තිබ්බා කාඩ් එකේ. මම ඉතින් ඒ ළමයාට ඒක අරන් දුන්නා. දුන්නාට පස්සේ ඉතින් ඇත්තටම පව් මම ඒ ළමයා දන්නෙත් නෑ කවදාවත් 5000ක් දුන්නා. ආයේ දෙයිද දන්නෙත් නෑ ඉතින්. මේ සල්ලි කමන්න ඉතින් අවුලක් නෑ රුපියල් 5000 මට දුන්නා කවුල් නෑ මොකද මේ මගේ අම්මා ලෙඩ වුණත් මන් දෙනවනේ ඉතින් කොහොමද සල්ලි ඉතින් මම මේ ළමයා දන්නෙත් නෑ කවුද කාගේ කවුද කියලා කොහෙද ඉන්නේ කියලාවත් දන්නේ නෑ ඉතින් මම 5000ක් දුන්නා මට පඩියෙන් දෙනවා කියලා කිව්වේ දුන්නොත් එහෙමයි නොදුන්නොත් ඒත් එහෙමයි අවුලක් නෑ ඉතින් දුන්නොත් ගන්නවා නොදුන්නොත් මං ඉල්ලන්න යන්නේ නැහැ මොකද එයාත් අසරණ වෙලා ඉන්නේ මේ දවස් ටිකේ පඩි නැතුව මොකද මමත් මට ළමයෙක් ඉන්නවා බිරිඳ ඉන්නවා අම්මා තාත්තා ඉන්නවා එයාලට සලකනවා මම ඉතින් ඒකින්ද මම ඉල්ලන්න යන්නේ නැහැ ඒක දුන්නොත් ගන්නවා දුන්නොත් ගන්නවා නැත්තම් ගන්න යන්නේ නැහැ මම එහෙම කරන්නේ හරි ඉතින් ඔයාලත් කාට හරි උදව්වක් කරලා තියෙනවා නම් මට ඒක බලා ගන්න මේ යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් ඊළඟ ඩීල් සෙට් වෙමු එහෙනම් පරිස්සමෙන් ඉන්න බුසන්න බායි